වැඩිපුරම සීනිගම ගිහින් මිනිස්සු මොකද්ද කරන්නේ? සෙත් පතනවද? හැබරියම්ම කියලා කියනවනේ. කියනවනේ කකුල් කැඩියන් කියලා කියන්නේ. කොරවයන් කියලා පට්ටු ගැට ගන්න. කාටද? මේ පැතිවලත් එහෙමද නැහැ. පොඩි හරි හොරකමක් වුණොත් මොකද කරන්නේ? වෙනසනේ පතනවනේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. මැරෙන්න කලින් ජීවිතෙන් නතර කරන්න ඕන එකක් තමයි හොඳට මතක තියාගන්න. අනුන්ට වෛර කරන එක නවත්තන්න. මිනිස්සු අපිට කොච්චර දෙස් දෙවල් තිබ්බත් මම මේ කියන එක හොඳට අහගන්න. අපිට එදිරිවාදිකම් කරපු මිනිස්සු ඇති නැද්ද? කකුලෙන් නැද බුදවිය නැද්ද? ඉස්කෝලේ යන කාලේ ඉඳන් හතුරුකම් කරපු මිනිස්සු නැද්ද? කසාද බැඳපු දා ඉඳන් කෙනෙහිලිකම් කරපු නැන්දම්මලා නැද්ද? ගෙදර ආපු දා ඉඳන් ගම රටත් එක්ක අපිරිය කරපු මිනිස්සු නැද්ද? රස්සාවත් එක්ක එපා කරපු යාළුවෝ ජොබ් එකත් එක්ක එපා කරපු ආයතනයේ සමකාලීනව සේවකයෝ ඔය ජීවිතය අපිරිය වෙන තරමට අප්‍රසන්න මිනිස්සු හම්බෙලා ඇති. බොහොම කරුණාවෙන් දේශනා කරන් සත්පුරුෂ පින්නතුනි ඔලු තියපු මිනිස්සු ඇති නැද්ද? නැත්ත සල්ලි ඉල්ලගෙන ආපහු දීපු මේ පැතිවල එහෙම නැතුව ඇති. මං කියන අනිත් පැතිවල ඉල්ල ගත්තාම ටිකක් දෙනවා හොරයි. ඔය සමහරව ඉන්නවනේ කියනවනේ හාමුදුරුවනේ දුන්නොත් දෙන්නේ 500යි. ඇයි ඒ? ගන්න බැයි නම් දෙන්නේ 500යි. අරගෙන ඕන තරම් දෙන්න ඇත්තේ. ඇත්තන්ගේ ජීවිතේට බොරු කියපු මිනිස්සු කොච්චර ඉන්නවද? රවට්ටපු මිනිස්සු කොච්චර ඉන්නවද? එකපාර නෙමෙයි දෙපාර රවට්ටපු මිනිස්සු කොච්චර ඉන්නවද? බොරු පොරොන්දු දීපු මිනිස්සු කොච්චර ඉන්නවද? අප්‍රසන්න කරපු මිනිස්සු කොච්චර ඉන්නවද? බුදුහාමුදුරුවෝ මොකද්ද උගන්වන්නේ? බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්නේ? මිනිස්සුන්ට අල්ප මාත්‍රයකින්වත් වෛර කරන්න එපා. මිනිස්සුන්ට අහිතක් පතන්න එපා. මිනිස්සුන්ට දෝෂයක් නගන්න එපා. ඇයි පින්නතුනේ මෙහෙම කරන්න එපා කියන්නේ? මෛත්‍රී කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? බල්ලොන්ට මෛත්‍රී කරේ. මෛත්‍රී වඩන්න පුළුවන් සතෙක් කියමු බලන්න. මොන සතාටද මෛත්‍රී වඩන්න පුළුවන්? මෛත්‍රී වඩනවා කියන්නේ අමුතුවෙන් කරන එකක් එහෙම නෙමෙයි. මැරෙන්න කලින් මේ කැත ගති නවත්තලා මැරෙන්න ඕනේ. හේතුවක් තියෙනවා. සංසාරේ පින්නතුනේ හරි කාලෙකින් අපි මිනිස්සු වෙලා උපදින්නේ. දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්න ලබනාත්ම කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? කල්ප ගාන යනකම් මිනිස්සු වෙලා උපදින එකක් නැහැ. හේතුව අර බුදුහාමුදුරුවෝ දේශනා කරනවනේ ආනන්ද හාමුදුරුවන්ට. ආනන්ද මේ මහ පොළවට නියපොත්ත ගහලා වැලි ටිකක් ගත්තාම ඕකේ රැඳෙන්නේ කොච්චරද? ඒ වගේ බොහොම පොඩි ප්‍රමාණයක් පින්නත් මිනිස්සු වෙලා උපදී කල්ප ගානක් යනකම් ආය අපි
මිනිස්සු වෙලා උපදින එකක්. දැන් ප්‍රශ්නයක් තියෙනවා. මොකටද මිනිස්සු වෙලා උපදින්නේ? ගැටලුවක් තියෙනවා. මේක ඉතින් තේරෙන්නේ නැහැ හොඳ. මට අදෙනකොට කතා කරනවා පිනුතුනේ හෙට ලෝක සුදු සැරෑටි දිනේ මං හිතන්නේ. හෙට එක අපේ ඇස්පේන් නැති තරුණේ කතා කරලා කියනවා හාමුදුරුවනේ මිනිස්සුන්ට මේක ගිහින් අද කියන්නේ. දැන් මේ එනකොට කතා කරේ ඔය බොහොම ළඟින් මේ හැලිය කොටට එහයින් කතා කරනවා. මිනිස්සුන්ට කිය ඇස්පේන මිනිස්සු හරි පින්වන්තයි. ඇස්පේන නැති මිනිස්සු පව්කාර